Hi friends. ඔයාලා බලනවා ඇති දැන් මේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මේ උදේ පාන්දරම අපි ගියා තවත් බ්‍රේක්ෆාස්ට් බුෆේ එකක් try කරලා බලන්න. ඉතින් උදේම යනකොට අපිට හම්බුනේ මොකද්ද කියලා බලන්නකෝ. ඉතින් මේ ලස්සන view එකත් බලාගෙන අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඕන තැනට ආවා. Hi friends. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රේක්ෆාස්ට් එකක් try කරලා බලන්න. ඒ කොහේ කියලාද හිතන්නේ? දැන් guess කරලා බලන්න. ඔයාලා පිටිපස්සේ පේනවා ඇති කොහෙද කියලා. ඒක මාරාදා කොළඹ. කොහෙද ඒක තියෙන්නේ? මේක තියෙන්නේ මැරින් ඩ්‍රයිව් එකේ. එහෙනම් ඉතින් අපි අතරට ගිහලා බලමු. try කරලා බලමු. කොහොමද කියලා. එහෙනම් එන්න අපිත් එක්ක. අන්න ඉතින් දැන් ඔයාලා දන්නවා අපි මෙදා පාර බ්‍රේක්ෆාස්ට් බුෆේ එක try කරන්න ආවේ කොහෙටද කියලා. ඒ තමයි මාරාදා කොළඹ කියන හොටල් එකට. ඉතින් හරියටම කියනවා මේ හොටල් එක ලොකේට් කරලා තියෙන්නේ මැරින් ඩ්‍රයිව් එකේ. ඉතින් බීච් සයිඩ් එකේම මේ හොටල් එක තියෙන නිසා මාරම ලුක් එකක් තමයි මේ හොටල් එකේ තියෙන්නේ. එන්න අපි ඇතුළට ගිහලා බලමු මේ හොටල් එක ඇතුළේ ලුක් එක කොහොමද කියලා. ඉතින් හොටල් එකට ඇතුළු වුණත් එක්කම ඔයාලට මේ තියෙන්නේ යාළගේ හීලින් කැෆේ කියන කොෆි ෂොප් එක. ඉතින් නමටම ගැලපෙන විදිහට යාලා මේ රෙස්ටුරන්ට් එක ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් යාළගේ මේ කැෆේ එකට ගියාම වෙනම වයිබ් එකක් තමයි ඔයාලට ගන්න පුළුවන්. දැන් යමු අපි යාළගේ ලොබි ඒරියා එක පැත්තට. ඉතින් මේ තියෙන යාළගේ මේන් ලොබි ඒරියා එක. ඉතින් මේ හොටල් එකේ ඇතුළට ගියාම අපිට දැනුනේ මේක නිකන් ඉන්දියන් ලුක් එකකට හදපු ඉන්දියන් වයිබ් එකකට හදපු හොටල් එකක් කියලා. ඉතින් යාළගේ මේ ලොබි ඒරියා එකේ තියෙන මේ සම්පූර්ණ වෝල් ආර්ට් එක නිසා ඒ ඉන්දියන් ලුක් එක, ඒ ඉන්දියන් වයිබ් එක අපිට තවත් වැඩිපුර දැනුණා. ඉතින් මේ දාපාර අපේ බ්‍රේක්ෆාස්ට් බුෆේ එකට අපිත් එක්ක තවත් යාළුවෙක් එකතු වුණා. ඉතින් ඒ යාළුවා කවුද කියලා බලාගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ යාළුවා එනකන් අපි කරේ ඉතින් පොඩි වීඩියෝ ෆොටෝස් ටිකක් ගත්ත එක. එන්න දැන් අපි යමු රෙස්ටුරන්ට් එක පැත්තට. ඉතින් එයාලා බ්‍රේක්ෆාස්ට් එක arrange කරලා තිබුණේ එයාලගේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන රොයල් කෝට් කියන රෙස්ටුරන්ට් එකේ. ඉතින් මේ තියෙන යාළගේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන රොයල් කෝට් කියන රෙස්ටුරන්ට් එක. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ ඉන්ටීරියර් ලුක් එක ගැන කතා කරනවා නම් ඒක මාරම වයිබ් එකක් තියෙන විදිහට යාළා හදලා තිබුණා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ සයිඩ් එකෙන් පේන ඉන්දියන් ඕෂන් එකේ view එකත් එක්ක අපේ බ්‍රේක්ෆාස්ට් එක වෙනත්ම එක්ස්පීරියන්ස් එකක් එක ගන්න අපිට හැකි වුණා. දැන් ඉතින් අපි යමු බ්‍රේක්ෆාස්ට් බුෆේ එක පැත්තට. ඉතින් ඉස්සලාම යාලා මේ තියලා තිබුණේ oats with milk. ඒත් එක්කම මේ ඔයාලට පේන්න තියෙන්නේ bread and bun කෝන් එක. ඒ වගේම මෙතනදී ඔයාලට savory items කිහිපයක්, ඒ වගේම sweet item කිහිපයකුත් රස බලන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය නම් bread එක toast කරලා වුණත් අරගන්න පුළුවන්. දැන් ඉතින් අපි යමු ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එක පැත්තට. මෙතනදී ඔයාලට පේන්න තියෙන්නේ පොල් සම්බලයක්, කට්ට සම්බලයක් වගේම චට්නි එකක්. ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එකේදී යාලා arrange කරලා තිබුණේ fried noodles එකක්, ඒකට දුන් තෙල් බත් එකක්, ඒ දෙක කන්න chicken curry එකක්, fish curry එකක්, ඒ වගේම chicken curry එකකුත් තිබුණා. මේ තියෙන English breakfast කෝන් එක. එතන තිබුණා baked beans, ඒ වගේම grilled fish, grilled tomatoes. ඒ වගේම තමයි steamed vegetables, smashed potato, ඒ වගේම sausages, ඒ වගේම තමයි හැම් වර්ග ටිකකුත් තියලා තිබුණා. ඒ වගේම තමයි මේ ඔයාලට පේන තියෙන්නේ waffle එක pancakes. මෙන්න මෙතනදී ඔයාලට බ්‍රෙඩ් වල ගාගෙන කන්න ෆ්ලේවර්ස් වර්ග කිහිපයකින් ජෑම් වර්ග arrange කරලා තිබුණා. ඒ වගේම ෆ්ලේවර්ස් වර්ග කිහිපයකින් සීරියල් වගේම කර්ඩුත් එයාලා arrange කරලා තිබුණා. ඒත් එක්කම මේ ඔයාලට පේන්නේ
චීස් අයිටම් ටික වගේම කට් ෆෘට් අයිටම්ස් ටික. මෙන්න මෙතනේදී ඔයාලට ෆ්ලේවර්ස් වර්ග වලින් ප්ලේන් ටී එකක්, එහෙම නැත්නම් කොෆි එකක්, එහෙම නැත්නම් මිල්ක් එකක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මේ පේන්න තියෙන්නේ මික්ස් ෆෘට් ජූස් එකක් එක්ක ස්ට්‍රෝබෙරි ගුවාවා කෝඩියල් එක. මේ ඔයාලට පේන්න තියෙන්නේ එයාලා arrange කරලා තියෙන pickle item ටික එක්ක salad items ටික. දැන් අපි යමු live action station එක පැත්තට. live action station එකේ ඒක තියෙනවා hoppers, dosa, වගේම omelette වගේ ගොඩක් දේවල් තියෙනවා. අපිට ඒ වල Big Boss එකේ පේන එකේ මෙතන තමයි ඒක හැදෙන්නේ. ඒ වෙලාවම මොනවා දාලා දෙනවා. මේ මල්ලි තමයි දාලා දෙන්නේ අපිට. නේද? ඉතින් මෙතනදී අපි දැක්ක විශේෂම දෙයක් තමයි මේ live action station එක. ඉතින් මේ live action station එකේදී අපිට දෝසේ, එහෙම නැත්නම් hoppers, එහෙමත් නැත්නම් ඔම්ලට් වර්ග උණුණුවෙන්ම හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් මෙතන හිටපු චෙෆ්ට කියලා අපි උණුණුවෙන් බිත්තර ආප දෙකක් එක්ක චීස් දාපු රසම රස ඔම්ලට් එකක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ චෙෆ් අපිට හදලා දුන්න රසම රස hoppers දෙක එක්ක ඔම්ලට් එක හදන විදිහ. ඉතින් මේ ලස්සනට පේන ඉන්දියන් ඕෂන් එකේ view එකත් එක්ක අපිට arrange කරලා තිබුණ ටේබල් එකේ ඉඳගෙන තමයි අපි මේ රසම රස breakfast එක ගත්තේ. ඉතින් මේ beach එකේ view එකත් එක්ක ඒක බලාගෙන අපි breakfast එක ගන්නකොට ඒක වෙනමම experience එකක් අපිට හම්බුණා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ breakfast එකේදී අපි මොනවාද උදේට කෑවේ කියලා. ඉතින් මේ හොටෙල් එක ගැන, ඒ වගේම මේ රෙස්ටොරන්ට් එක ගැන, මේ බුෆේ එක ගැන, ඒ වගේම මේ බුෆේ එකේ තියෙන කෑම ගැන ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා අපි හිතනවා. ඒ වගේම දැන් ඔයාලා බලනවා ඇති මේකේ ප්‍රයිස් එක කොහමද, එතන මේකට රිසර්වේෂන් එක දාගන්නේ කොහමද, බුෆේ එක තියෙන ටයිම් එක කොහමද කියලා ඔයාලට කුතුහලයක් ඇති. ඔන්න දැන් අපි හදන්නේ ඒ කුතුහලය ඔයාලගෙන් නැති කරන්න. ඉතින් first of all මේ breakfast buffet එක තියෙන්නේ මහරාදා කොළඹ කියන හොටල් එකේ. ඉතින් දෙවනිට මේ buffet එකේ price එක ගැන කියනවා නම් per person වෙන්නේ 2800ක් විතරයි. ඉතින් ඊළඟට මේ බුෆේ එකේ ටයිම් එක ගැන කියනවා නම් උදේ 7 ඉඳලා උදේ 10 වෙනකම් මේ බුෆේ එකේ ටයිම් එක ඔයාලට වෙන් කරලා තියෙනවා. ඉතින් අඩු ගානකට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකකට යන්න ඔයාලා හොයනවා නම් මේ මහරාදා කොළඹ හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක try කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි යන්න කලින් රිසර්වේෂන් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් රිසර්වේෂන් එකක් දාගන්න අවශ්‍ය details අපි description එකේ සඳහන් කරන්නම්. එතින් බලලා ඔයාලට රිසර්වේෂන් එකක් දාගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලා බලන්න ඇති අපිත් එක්ක මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට join වුණ අපේ අනිත් යාළුවා කවුද කියලා. මේ ඉන්නේ අපිත් එක්ක ආපු අපේ යාළුවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නකම් දැනට අපි ගිහිල්ලා එන්නම්. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝට like comment කරන්න අමතක කරන්නත් එපා. Bye.